මොනවා පින් කරන්න බය වෙන්නේවා. ඔව්. ඒක තේරෙනවා අනිත්‍යතාවය. ඒක නිසා අන්තිම වෛද්‍යවරයෙක් වෙලා මිස මේ එහෙම ඔළුව යවා ගන්න එපා. මේක ඒ නිසි කාලෙදිම ලබාගෙන ඉක්මනට ගිහලා වෛද්‍යවරයෙක් වෙනවා මිස ඔළුව එහෙම යවන්න එපා. සල් ටිකක් කව ගන්න ඕන, සීට්ටුවකට යන්න ඕන. අර ආයතනේ ණයක් ගහ ගන්න ඕන. ඔය හිතන්න එපා. මෙහෙම මම අධ්‍යයනය I have experience about the children, about the students. Think about I will be a doctor. I will do. That is my only one target. Within these 3 years or maximum 4 years. අවුරුදු 3ක් හෝ 4ක්. තාම මාස 6ක් නැහැ. 3ක් වගේනේ. ඔය කියලා දෙනවා ඔළුවේ නෑ නිකන්. ගන්න බෑ ඔළුවට. මාස ගාමාන දෙකක් වගේ. හරි. එතකොට දැන් අපි කියමු මොකද කියන්න ගත්තේ? ආචාර්ය විපාල පිළිපිටිය මම. පිළිපිටියස. මගෙන්දර එක්ස්පර්ට්. එපා ඉන්නේ. හරි ඉක්මනට ගන්න. 65ක් වතිනේ. අපිට වඩා වයසයි. මම කියන්නේ තියෙනවා. බොහොම නේන මිනිස්සු. වෛද්‍යාචාර්ය ප්‍රාණාචාර්ය පඬිත ඩී.එම්. ජයසිංහ මහතා. Principal D.M. Jayasinghe. මම කිව්වේ දා malaria උදුර when malaria came to Sri Lanka 1930s. Cinchona and all medicinal plants, Ayurvedic plants cured thousands. ලංකාවේ කාටවත් malaria එතනින් යට හැදෙන්න ගත්තේ නැහැ. ඒගොල්ලෝ ගහපු TTT එක උම්ම කෑවා. ෆයිනල් මතකද ජීවනේ. දැන් ඒගොල්ලෝ Cinchona business එකක් ගත්තා. They started Cinchona selling as a drug. සුද්ධ those people. එන්නේ දෙවෙනියා ඊළඟට වෛද්‍යාචාර්ය පඬිත ආර්යදාස කුමාරසිංහ. ආර්යදාස කුමාරසිංහ. අපුහා දැක යෝග ගන්න හොයලා පොත් දැක්ක තැන ඩී.එම්. ජයසිංහ දැක්කොත් ආර්යදාස කුමාරසිංහ දැක්කොත් ටක් ගාලා පොත මොකද්ද කී හොය ඉන්න බෑ නම දැක්ක ගමන් පොතේ ගන්න කීයද ගත්තා. ආර්යදාස කුමාරසිංහ තව වෛද්‍යාචාර්ය කේ.බී. ප්‍රනාන්දු මහතා. සර් අපේ සර් අපේ අක්ෂි සර් මං කිව්වේ සර් ප්‍රනාන්දු සර් අපි වාසනාවන්තයි සර්ලා ඉගෙන ගන්නවා. මට බැරුණා ආර්යදාස කුමාරසිංහ සර් ඉගෙන. මං මේ යා පෝස් කරගේවිලා රේ මේ වෙලා ඉද්දි ඉස්සරහම කරානේ. අනිත් සර් හිටියා. ඊට පස්සේ වෛද්‍යාචාර්ය එම්.ඒ.එම්. හෆීල් මහතා. ඒ අය ඕකේ සිද්ධ වෙයි කියන්නේ ඕකේ යුනානි කියන්නේ යෝනක මුස්ලිම් අයට කියන නම මොකද්ද? යෝනකියෝනේ. ඒ යෝනකියෝ ගත්ත කොටසට කියන යුනානි. යුනානි ඖෂධ. යුනානිත් පාලනය වෙන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ. මේක මෙහෙම දිවම අලෙවකින් ගහම දාන්න බෑ. හරිද?